ඉතින් මේ පාර බබාගේ නිමාඩුවට අපි යන්නේ බෙලිහොල්ල කිලෝමීටර් 106ක්. 10 වසර ළමයි 13 වසර ළමයි වගේ. යා බලාගෙන ඇවිදින්න ඕනේ නැත්තම් කෙලිව බෙල්ල කඩලා යන ඕකට වැටුනොත් එහෙම. හෙලෝ අපි යනවා බෙලිහොල්ල. ඉතින් මේ පාර බබාගේ නිමාඩුවට අපි යන්නේ බෙලිහොල්ල. ඉතින් මැප් එකේ පේනවා වගේ අපිට ආසන්න වශයෙන් එක දිගට යනවා නම් පැය 3ක් ගමනක් තියෙනවා. කිලෝමීටර් 106ක්. මම ලොකේෂන් දාලා තියෙන්නේ පහන් තුඩාවට. ඉතින් අපි යන ගමන් අපිට රත්නපුර හරිය තිබිය වැස්සට අහු වුණා. ඊට පස්සේ ටික වෙලාවකින් ඉඳලා ආය අපේ ගමන පටන් ගත්තා. ඉතින් පේනවනේ චුට්ට අපි ඒ පැත්තට ලං වෙන ගමන් ඉන්නේ. ඉතින් ලස්සන කඳු දෙපැත්තේ ගහකොළත් එක්ක මේ යන දෙපැත්තේ බලාගෙන යන්න තියෙන දේවල් මාරම ලස්සනයි. ඉතින් අපි සෑහෙන වෙලාවකට පස්සේ ඔන්න පහන් තුඩාවට ආවා. දැන් මම මෙතනින් බැස්සා. ඊට පස්සේ අයියා බයික් එක දාන්න පල්ලෙහාට ගියා. මම මෙතනින් ටිකක් බැස්සා. ඉතින් ඔය ඈත පේන කන්ද ඔය දෙක අතර මැද්දේ තමයි අර පහන් තුඩාව ඇල්ල ගලාගෙන යන්නේ. හරිද? ඉතින් මම මෙතනින් බැස්සා. මම බැහැලි වෙලා පයින් යන ගමන් තමයි මේ ටික රෙකෝඩ් කරගෙන යන්නේ. ඉතින් ඔය අයියා බයික් එක නවත්තලා තියෙන තැනින් උඩට ගෙදරක් තිබ්බා. අපි ඒ ගෙදර බයික් එක දැම්මා. බෑග් ඒවත් තිබ්බා. හෙල්මටුත් තිබ්බා. පොඩි බෑග් එකක් විතරක් අරගෙන ගියා. ඉතින් අපි දෙන්න මෙන්න මෙතනින් පල්ලෙහා ওই පාරේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඉතින් මෙතන ඉඳන් චොට්ට දුරක් තියෙනවා යන්න. එහෙම ලොකු දුරක් නෑ. යන්න අමාරුකුත් නෑ. හැබැයි මේ පැත්තට වැහැල නෑ වගේ ටිකක් අර කොළම පාට නෙමේ ටිකක් ගස් කොළන් වේලිච්ච වගේ පාටක් තියෙනවා. ටිකක් බටේ පිටිය බැලුවම ඔයගලන්ට පේනෙයි. ටිකක් කොළ පාටත් එක්ක වේලිච්ච පාටකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ හොටල් එක හම්බ වෙනවා. ඒ පල්ලෙහාට බැහැගෙන යද්දි ඒ හොටල් එකේ මිදුලෙන් වගේ තමයි මේ තෙන්ට යන්න තියෙන්නේ. ඒ ගිහාම ඔයාලට හම්බ වෙන මෙන්න මේ ටිකට් කවුන්ට් එක. ටිකට් කවුන්ට් එකේ අපි ගියපු දවසේ නම් කවුරුත් හිටියේ නැහැ. මම දන්නේ ඇයි කියන්න. කොහොම හරි අපි ගියේ මට මතක හිටියට සිකුරාදා දවසක වෙන්න ඕනේ. සිකුරාදා තමයි. ඉතින් ටිකට් එකක් අරගෙන යන්න කියලා ගහලා තියෙනවා. අරගෙන යන්න විදියක් නැහැ කෙනෙක් නැතුව. බයික් එකේ ආවලා මගේ කොණ්ඩේ හුළඟට ගැට ගැහිලා. ඉතින් මං චුට්ටක් කොණ්ඩේ පීරගත්තා. අපි කොණ්ඩේ පීරගෙන ඉවර වෙලා පල්ලෙහාට බැස්සා. ඉතින් පල්ලෙහාට බහලා බලමු කොහොමද ලස්සන කියලා. මාරු ලස්සනයි. දැන් අපිත් එක්ක. බිම් බලන්න යන්න වැටෙන්න එපා පඩි බෙල්ලේ. එයාට ෂුවර් නෑ මං කොයි වෙලේ හරි බිමට පත බෑවේ කියලා. ඒකයි ඔය ඕවා කියන්නේ. හරි ඔන්න ඉතින් අපි ආවා පහන් තුඩාවට. ඉතින් මෙතන නෙමෙයි තව යන්න තියෙනවනේ. ඈ? මම දන්නේ අර හේ උඩට තමයි. අර හෙත්නේ. ආයි පොඩ්ඩක් මෙහෙන් ඉඳලා කාලා යන්න. ආ. එහෙනම් මෙතන හොඳයි. මේ උඩ. අපි දෙන්න මෙතන ඉඳගෙන ෂෝටීස් වගේක් කාලා තමයි උඩට යන්න පටන් ගත්තේ. ඉතින් මෙතන මාරම කාම් මාරම රිලැක්සිං ප්ලේස් එකක්. ඉතින් මෙතන ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන් දවසක්ම වුණා. කියන්න දැන් ඔය දාන්නේ. අහන්න. ඈ? 10 වසර ළමයි 13 වසර ළමයි වගේ. අනේ යන්න. 10 හිටියේ කොයි ගාලද? යා සෙල්ෆි කැම එක ඔන් කරාම ඒකෙන් පේන අපි දෙන්න දිහා බලාගෙන මෙයා කියනවා
අපි දෙන්න හරියට පොඩි ළමයින් දෙන්නෙක් වගේ කියලා. වෙලාවකට එකත් ඇත්ත තමයි. ඔයා දැන් මාව විතරම එළිය කරන්න එපා. ඔයා දැන් ඔක්කොටම මම නිකන් නිලිය වගේ වෙනවා. මං යන් කියලා කිව්වට ඇත්තටම මෙතන දිහා ඉඳගෙන මේක දිහා බලාගෙන ඉන්නකොට යන්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට තව උඩට යන්න තියෙනවනේ. ඒක දැනගෙන ඉන්න හින්දා තමයි යන් කියන්නේ. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද යන්න තියෙන්නේ, මොනවද අපිට හම්බෙන්නේ, කොහොමද යන්නේ බලමු අපි ගිහිල්ලා. ඔන්න එහෙනම් පහත් උඩහට ආවා. තාරහා යන්න නම් අනිවාර්යෙන් සපත් එක්ක යන්න. හැබැයි අද නම් අතුරු අඩොයි වගේ. මං ඔය පණ්ඩිත ටෝක්ස් දිදී යන්නේ මං එන්න කලින් වීඩියෝ එකක් බැලුවා. මෙහෙට ආපු කට්ටිය කොහොමද ගියේ එහෙම කියලා. ඒකයි ඔය මං කියව යන්නේ. ඉතින් කෝඩල්ල නැති හින්දා මම බයක් සැකක් නැතුව ඇවිද්දා. මොකද මං කෝඩල්ලන්ට මට හරිම අප්පිරියයි උන්ව දැක්කම මේ මන් දන්නේ ආසීමාන්තික බියක් එන්නේ ඇඟ කිලිපලා යන. කොහොම හරි ඉතින් කවුරුත් මේ ගිනි ගහනවයි කෝඩල්ලේ නැතුව ඇති කියලා හිතාගෙන ගියා ඉන්නවත් දන්නෙත් නැහැ. කොහොම හරි ඔන්න ඔය වගේ දෙපැත්තේ ගල් තලාවන් දෙකක් මැද්දෙන් තමයි ඔය පහන් තලාවල්ල ගලාගෙන යන්නේ. නවන්න පුළුවන් හොඳට. මන්නම් හැබැයි ඔය නාන වැඩේට කැමති නෑ. මොකද මම බයයි ඔය වතුරට. ඒ වුණාට අපි හස්බන්ඩ් නම් දියබරිය වගේ යන තැනට පනින්න තමයි එයාගේ කල්පනාව තියෙන්නේ. ඉතින් ඔන්න කොහම හරි ඔය ඉස්සරහා පේනවා නිකන් බැම්මක් වගේ හරහට බැඳලා තියෙනවා. ඔය බැම්ම හරහා ගිහිල්ලා එහා පැත්තට ගිහිල්ලා උඩින් තමයි යන්න තියෙන්නේ ඉතුරු හරිය බලන්න. එතකොට ඔය බැම්ම හරහා යන්න නම් ඔය පේන්නේ zoom කරද්දි ඈත කට්ටියක් ඉන්නවා පේන්නේ. අන්න එතෙන්ට යන්න නම් බැම්ම හරහා ගිහිල්ලා උඩින් ඔය ගල් ටිකට එහා පැත්තෙන් ඇවිදගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපි කොහොම හරි බැම්ම හරහා යන්න ඔය බැම්ම හරහා දැන් ඇවිල්ලා අනිත් පැත්තේ තමයි අපි දැන් ඉන්නේ. සපත්තු දෙක ගලවගෙන ආතේ අරගෙන ඇවිල්ලා ආයි මේ පැත්තට ඇවිල්ලා දාගත්තා. මොකද ඒක ගලවගෙන යන්නත් බෑ ඉතින්. මොකද ගල් තියෙනවා. ඉතින් එහාට යන්න තියෙන්නේ උඩට නගින්න වගේ තියෙන්නේ පොඩ්ඩක්. ඉතින් දැන් මේ පැත්තට ඇවිල්ලා බලපුවාම පේන view එක තමයි මේ. ඊට පස්සේ උඩට යන්න තියෙන්නේ. Ja. Ja. ඉතින් උඩට නැගලා අපිට අනිත් පැත්ත බලපුවම පේන්නේ ඔන්න ඔය වගේ ලොකු ගල් තලාවක්. ඒක උඩ තියෙනවා මොන හරි බිල්ඩින්ග්ස්, සමහරට හොටෙල්ස් වෙන්න ඇති. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ගමන තියෙන්නේ. ටිකක් අමාරුයි යන්න. හැබැයි ෂොක්. බෙල්ල කඩා ගන්න තු ගියොත් ෂොක්. ඉතින් ඔයාලට පේනවනේ මම කලින් කිව්වා වගේ මේ පැත්තේ පරිසරේ අර අපි නුවරඑළිය හැටන් එතකොට
මොනවාද තව තේදුගල අර ඒ වගේ පැත්තට යනකොට තියෙන කොළම පාට විතරක් නෙමෙයි මෙහෙට මං හිතන්නේ වැහැලා නැතුව ඇති. පේනවනේ ගොඩක් වේලිලා තියෙන්නේ. එතකොට අර තුඹුරු පාටයි නිකන් කාව පාටයිත් එක්ක කොළ පාටත් එක්ක තමයි අපි කියපු දහස අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් යන්න තියෙන රූට් එකේ පේනවනේ ටිකක් අමාරුයි යන්න. ඒක නිසා ඉතින් යන්න පුළුවන් විදිහේ ඇඳුමක් ඇඳගෙන එන එකත් හොඳයි කියලා හිතෙනවා. මොකද නැත්තම් එහෙම ගවුමක් වගේ දෙයක් ඇඳගෙන ආවොත් එහෙම ඒක යන්න හරි අමාරුයි කියලා හිතනවා. සමහර මම දැක්ක ඒ වුණාට සමහර අය අපි වහ කරගෙන ගියපු අය එහෙමත් ඇඳගෙන ඇවිල්ලත් හිටියා. මෙහෙට මාරු විදිහට හුළඟ සමහර මේ පැත්තේ මේ කාලගුණේ මේ දවස්වල අගෝස්තුත් එක්ක අපි පැති වලට හුළං තියෙනවානේ. කොහොම හරි සෑහෙන හුළඟක් තියෙනවා. ඒ වගේම හොඳ අවුවකුත් තියෙනවා. කර වෙන අවුවකුත් තිබ්බා. ඔන්න මම ෆෝන් එක අතට ගත්තා. හැබැයි මම ෆෝන් එක අතට ගත්තාම මට 1000ක් ප්‍රශ්න බලන්නකෝ. කහ පාට නැති. ඔයාව ට්‍රැක් කරන්නේ ඒකයි. අයියෝ. බටන් එක ක්ලික් කරන එකපාර අතාර. හරිද? දැන් ඔයාව ට්‍රැක් කරන්න. මේ බ්ලොග් එක අතරම ඇතුලේ ඔයගලන්ට ඇහි අපි ගිම්බල් එකත් එක්ක ඔට්ටු වෙනවා. හරිද? මොකද ඒක අපිට හුරු නැහැ. අලුතෙන් ගත් එකක්. ඉතින් තාම අපි ඒකට හුරු වෙන ගම. දැන් මොකක් හරි ඔහොම ફોකස් කරා ඔහොම මේක ප්‍රෙස් කරගෙන ඔහොම ගියාම යනවා. ඔහෙට මෙයා ඉන්නේ. අපි මේ මොනවද නැතිද? ඒ වයි හරි. අන්න අපි තවිසි ඉතින් ඔයාලා මේ ගල්තලාව දිගේ මොන පැත්තටද? වම් පැත්තට වෙන්න ඇවිදගෙන යනකොට ඔයාලට දැන් වම් පැත්තෙන් තමයි ඇවිදගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ දිගටම ඇවිදගෙන යන්න තියෙනවා. මේකේ මාර ලස්සනයි. කියන්නේ එහෙන නිකන් ආවාට වගේ හැදිලා මෙතන වතුරට වෙන්න වතුරත් එක්ක හැදිච්ච එක වලවල් මේ පේන්නේ මාරම ලොකුවට හැරිච්ච වලවල් තියෙනවා. බලාගෙන ඇවිදින්න ඕනේ නැත්තම් කෙලිම බෙල්ල කඩලා යනවා ඕකට වැටෙන්නත් එහෙම. මේ සමහරට වැස්ස වැඩි කාලෙට වතුර වැඩි කාලෙට මේවා ඔක්කොම වතුරෙන් යට වෙනවා ඇති. ඉතින් දිගටම ඇවිදගෙන ආපු හින්දා අපි දෙන්න පොඩක් මෙතෙන්ට වෙලා ඉඳගෙන හිටියා. අවුවයි තමයි හැබැයි එන හුළඟත් එක්ක හින්දා කිසි අවුලක් ඒ කියන්නේ මොකට පිච්චෙනවා ඇති පිච්චෙන බව දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාට දැන් වතුරට බහින්න ඕනේ මම මොනවද කියලා ගිහලා. හරිද? ඊට පස්සේ ඔන්න අපි එතනින් නැගිටලා එතනින් ඉස්සරහට ඊළඟට යන්න ගත්තා. ඉතින් මේ කට්ටිය මෙහි උඩ නානවා. සමහර මම දැක්ක බෝඩ් ගහලා තියෙන උඩ හරියනම් නාන්න එපා. මම හිතන්නේ බොන්න වතුර ගන්න හරි මොකක් හරි එකක් තිබ්බා. කොමර ඔන්න ඔතනින් එහාට යන්න නම් ওই ගලෙන් උඩට පැනලා ඊටු ටික යන්න ඕනේ. සබතින් ගලවලා යනවා. සබතින් ගලවලා යන්නේ. අතේ ඉන්නේ. මෙතනින්? ඔව්. මෙතනින්? ඔව්. අතාරින්න ඕනේ? මේක. හරි. ඉතින් ඔන්න එතනින් චුට්ටක් ඉස්සරහට ගියාම ඔය වගේ වීව් එකක් තමයි පේන්නේ. හරිද? එකින් එක ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් ලේයර්ස් වලට එක එක විදිහේ ඒවා තමයි පේන්නේ. හරිද? ඊට පස්සේ ඉතින් දැන් ඔන්න මහන්තුදාව කියවම සාමාන්‍යයෙන් අර ඔළුවේ තියෙන පිච්ච එක ඒකනේ. අර ඔතනින් අල්ල වැටෙන තැන. හරිද? ඉතින් ඔන්න ඔය වගේ වීව් එකක් තමයි ඔයාලට තියෙන්නේ. ඊට පස්සේ තව චුට්ටක් ඉස්සරහට යන්න පුළුවන්. තව චුට්ටක් යන්න පුළුවන්. ඒ ටිකත් ගිහින් බලන්න වෙයි ආපෙකේ. ඒ හින්දා ඔන්න ඒ ටිකත් යනවා. ඔන්න එනම් පහන්තුදාව. ඔන්න ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එකට අපි ආවා. ඉතින් ඔහොම තමයි අන්තිම තැන. ඉතින් මම මේ හිටගෙන ඉන්න තැන ඉඳලා පල්ලෙහා බලපුවම පේන්නේ මෙන්න මේ වගේ ලස්සන වීව් එකක්. හරිද?
ඊට පස්සේ අපි දෙන්න ආව පල්ලෙහාට. මේ කිව්ව අපි මුලින්ම බැහැගෙන ආවේ පඩිපෙළ බැහැගෙන ආපු තැනට ඇවිල්ලා තමයි මේ කන්නේ. හරිද? මේ ගෙදරින් ගෙනබ්බත් එකක් රසවත්. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා තමයි කෙහෙල් කොලේ රසවත් එකක් අපිට උදේ නැගිටලා හදලා දුන්නේ. ඉතින් දැන් වෙලාව 2:00ට 3ට විතර ඇති. ඊට පස්සේ ඔන්න අපි දෙන්න පහන්තුඩාවේ ඉඳලා පල්ලෙහාට ආයේ පහපාරට එනකොට මගදී අපිට හම්බුණා බෙල් පීක් කොටේජ් කියලා නතර වෙන තැන. අපි එතන තමයි නතර වුනේ. ඉතින් අපි දෙන්න මම හිතන්නේ පැයක් එකමාරක් විතර පහන්තුඩාව ළඟ ඉඳන් අපි දෙන්න කොහෙද නතර වෙන්නේ කියලා හිතුවා. ඒ කියන්නේ අපි ප්ලෑන් කරලා ආවේ නැහැ. ඔහෙ නිකම්ම ඇවිල්ලා කොහේ හරි ඉන්නවා කියලා හිතුවා. කවන්නේ මෙතන හොයාගත්තේ. මෙන්න මේක තමයි නම. හරිද? මට නම අමතක වෙන හින්දා මම ඕක රෙකෝඩ් කරගත්තේ. ඊට පස්සේ අපේ දාලි බෑග් එක අන්පැක් කරන ගමන් ඉන්නේ. ඕකට පටවල තියෙන ඔක්කොම ඇඳුනුයි ඔක්කොම දේවල්. ඊට පස්සේ අපි වොෂ් එකක් දාගෙන ඉවර වෙලා ලෑස්ති වුණා රැයට කන්න යන්න. අපි නතර වෙච්ච තැන අපිට කැම තිබුණ නැහැ. අපි ගියා වෙලිහොල්ල ටවුන් එකට කෑම කන්න. 8ට විතර ඇති අපි යද්දි කොහොම හරි. ඉතින් අපිට හම්බුනේ මෙන්න මේ වගේ රයිස් එකක්. ගෙදර අපි ගෙදර හදපුවම රයිස් තියෙන්නේ අන්න ඒ වගේ. මහා රහයි ඒක හැබැයි. ඉතින් ඩේ 1 ඉවරයි. අපි ඩේ 2 වල මොකද කරේ කිව්වොත් සමනල වැවේ අපි කයාකේ පැත්තා රුපියල් 500ට මාරම එක්ස්පීරියන්ස් එකක් සුපිරි. එතකොට අපි ආපහු හිරිකටුවේ බලන්න ගියා. එතන මාරම කූල් මාරම ලස්සන තැනක්. ඊට පස්සේ අපි ගියා කොහෙද නාන්පේරියල්. ඉතින් එතනට යන්නදී අපි කාපු කටු ඔක්කොම තියෙන්නේ දෙවෙනි වීඩියෝ එකේ. ඉතින් අපේ ඩේ 2 එකත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න අනිවාර්යයෙන්ම. එහෙනම් thanks for watching.